හැබැයි කොහොමද ඉතින් ඔයාලා ඉතින් මහත් වෙනවා හිතලා අද අපි කොහෙද යන්නේ කියලා. ඇත්තටම අපි යන්නේ තැන කියන්නේ සර්ප්‍රයිස් එක. අනේ නෑ. සර්ප්‍රයිස් එක නෙමෙයි. අද අපි යන්නේ shopping කිව්වට මේ සම්පූර්ණ බඩු අරගන්න යන්නේ නැහැ. මොකද මම ගිය සතියේ ගෙදරට ඕනකන හැම බඩුවම ගෙනාවා. අද යන්නේ චුට්ටක් අඩුපාඩුකම් තියෙනවා. චූටි අඩුපාඩුකම්. ඒ ටික ගන්න යන්නේ. ඉතින් මාකට් එකට ගියපු ගමන් මම යන්නේ මෙන්න මේ සෝස් ගන්න. ඉතින් ළමයි ගිය සැරේ මම මේ සෝස් ගත්තේ මට මම අරගෙන තියෙන මිරිස් සෝස් එක. ඉතින් ඒ නිසා හොඳට හොයලා බලගත්තේ. ඊළඟට මම මෙතන නම් හොයන්නේ ටිෆින් බිස්කට් එක. මං හරි ආසයි ටිෆින් එක ගන්න. ටිෆින් එක තිබුණේ නැහැ. කොළ පාට කොලේ තියෙන ටිෆින් බිස්කට් එක තිබුණ නැති නිසා ඉතින් මම වෙන බිස්කට් එකක් ගත්තා. චොකලට් බිස්කට් එකක් ගත්තා. තව ගත්තා ළමයි ක්‍රීම් එකක් ගත්තා. ඊළඟට තේකොළ ගන්න ගියා. හැබැයි අපි නම් තේ නම් බොන්නේ නැහැ. ඒ වුණාට ඉතින් කවුරු හරි ගෙදරට ආපුවම ඒ කෙනාට හදලා දෙන්න තේ අනිවාර්යෙන් තියෙන්නේ. අපි බොන්නේ කිරි. ඒ නිසා ඉතින් තේකොළ අපි ගොඩක් ගෙනියන්නේ නැහැ. ඉතින් මට හිතුණා ඉතින් කොකලත් තේකොළ පැකට් එකක් තිබ්බොත් හොඳයි කියලා. හොයලා තේකොළ එකක් ගත්තා. ඊට පස්සේ ගියා සම්පෝෂ තියපරිට. ඉස්සෙල්ලා සම්පෝෂ පොඩි පැකට් ගෙනියන තංකල් ඉවර වෙන එක. ඒ ලොකු පැකට් එකක් තමයි ගත්තේ. ඊට පස්සේ ගියේ කිරි පිට තැන. මයිලෝ එකක් ගන්නත් හිතුවා. ඒ වුණාට ඉතින් මයිලෝ නිකන් බොන්න බෑනේ. ඒ නිසා ඉතින් නෙස්ට් මෝල් එකක් ගත්තා. ඊළඟට සෝයා හරි මැගි හරි ගන්න කියලා ගියා. ඒ වුණාට ඉතින් ඒවා ගත්තේ නෑ. අයියා අර කිරණ බඩු ටික ගන්න තැනට ආවා. ඉතින් මම ඉතුරු බඩු ටික තෝරගත්තා. සමහරක් ඒවා වීඩියෝ කරේ නෑ. අපි බලමු ගෙදර ගිහිල්ලා අපි ගත්ත බඩු මොනවද කියලා. මයිලෝ ගත්තේ නැහැ. ඉතින් මයිලෝ බොන්න ආසයි. ඒ වුණාට ඉතින් මයිලෝ නිකන් බොන්න බෑනේ. අනිවාර්යෙන් සුදු කිරි එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉතින් සුදු කිරි එකක් ගත්තේ නැහැ. අපි නෙස්ට් මෝල් එක ගත්තේ. ඒ නිසා ඉතින් මයිලෝ ගත්තේ නැහැ. මෙන්න මේ විදිහට ගෙදර ආවට පස්සේ ඉතින් මේම තමයි ඔයාලට වීඩියෝ කරේ. මයිලෝ දෙකුත් ගත්තා. අපි දෙන්නට බොන්නවා. පොල් කිරි පැකට් පොඩි එකක් ගත්තා. මොකද පොල් ගෙඩියක් ගෙදර තියෙන නිසා. නෙස්ට් මෝල් එක සෝස් එක මේ පහර නම් හරි එකක් අරගෙන තියෙනවා. තේකොළ එක සම්පෝෂ එක ලුණු පැකට් එකකුත් ගත්තා. ඊට පස්සේ ඒවා මොනවද මන්ද කවරම ලුණු ඒවා නම් මම ගත්තා. අබ ගත්තා. අර ඇලි දෙකකුත් ගත්තා නම් මම. එනම් සීන් අද තියෙන්නේ සෝයා පරිප්පු ඒ ටික තියෙන්නේ. ආයේ මිල්කි බිස්කට් එකක් ගත්තා. මොකද කිරිවල පොගොල හැම කනකොට මෝර රහයි. ඒ නිසා. ආයි ගත්තා පොඩි චොකලට් එකක්. මේ දෙකත් දවසේ අපි ගත්ත බඩු ටික. බඩු ගොඩක් ගත්තා නෑ. මොකද ගිය සතියත් මම බඩු ගොඩක් ගත්තා. ඉතින් මේ සැරේ අඩුපාඩු පොඩ්ඩක් තිබුණා. ඒ ටික ගත්තා. ඉතින් මේ අද අපේ බඩු ටික එළවලු ගත්තා. ඉතින් මේ ටික තමයි අද අපි ගිහිල්ලා ගත්තේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි.